ඔව් මේ තියෙන්නේ ජනක බණ්ඩාර මාමගේ තලවගාව. බලන්න කොච්චර ලස්සන තලවගාව සාර්ථකද කියලා. මේක වැදගත්කම තමයි පාසල් යන ළමයින්ට ගොඩක් දකින්න නැති තල සාර්ථකයක් තමයි මේ. තලගස් දෙකම නැති අය ගොඩක් ඉන්නවා. මේ බලන්න තලගහේ කරල් හැදෙන්නේ මේ විදිහ තමයි. සරුසාර තලගහ. මේ වගාව සාර්ථක වගාවක්. ඒ වගේම තමයි අර ඈතින් පේන මී ගහක්. ගොඩක් අයට දකින්නත් නැහැ මේ වගේ මී ගස්. අපි බලමු මී ගහ. මේක මම හිතන්නේ ගොඩක් වැදගත් වෙයි තල වගාවේ. එක් තල ගහක් හෝ දැක ගැනීම කුඩයට ගොඩක් සන්තෝෂ හිතෙන කාරණයක් වෙයි. මේ තමයි මී ගහ. මේ ගහේ කොළ හැදෙන්නේ මේ විදිහ තමයි. විශාල ශාකයක් තමයි මී ගහ කියන්නේ. මිරිස් වගාව ගැන මම ගොඩක් දෙනෙක් දැකලා තිනේ. මේ තින් ජනක මාමගේ මිරිස් වගාව. රෝස මල් වලට අපි හැමෝම කැමති වෙන්නේ. ඉතින් නිල් කට් රඩු මල්